ආයබමුදේ අපි සම්බන්ධ වන්නේ 2025 A-level paper එකේ කියපු දේ බහුවර්ණ විවරණයත් එක්ක. පුතේ අපි මේ වෙද්දි කලින් සාකච්ඡා කරලා තියෙනවා පළවෙනි MCQ 20 දක්වා අපි සාකච්ඡා කරලා තියෙනවා. අපි අද බලාපොරොත්තු වෙන පුතේ ප්‍රශ්නාංක 21 ඉඳලා ප්‍රශ්නාංක 30 දක්වා සාකච්ඡා කරගන්න. හරිද? කලින් ප්‍රශ්නවල විවරණ කලින් channel එකේ කලින් links වල තියෙනවා. ඒවා check කරලා අඩුපාඩු හදාගන්න පුළුවන්. right. එහෙනම් පුතේ අපි දැන් සම්බන්ධ වෙමු අපේ MCQ 21 ඉඳලා MCQ 30 දක්වා. right. පුතේ බලන්න ක්‍රීඩකයෙක් රූපේ පෙන්වා ඇති පරිදි නැවී සිටින විට ඔහුගේ ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීමට වඩාත්ම ඉඩ ඇති ලක්ෂ්‍ය මොකද කියලා අපෙන් අහනවා. පුතේ වඩාත්ම ඉඩ ඇති ලක්ෂ්‍ය වෙන්නේ ඊට පස්සේ අපි දන්නවා මේක පාස් වල චෙක් කරලා තියෙනවා. දැන් නිකන් හිතනවා මෙහෙම වස්තුවක් තිබ්බොත් දෙකම ස්කන්ධ සමානයි නම් මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය ඒකාකාරයි නම් මෙයාගේ හරි මැද මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය එයාගේ හරි මැද මේ දෙන්න යාකරන රේඛාව තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. ඒ දෙකේ ස්කන්ධ සමානයි නම් හරි මැද ගුරුත්ව කේන්ද්‍රය තියෙනවා. ස්කන්ධ අසමාන වුණොත් ස්කන්ධ අනුපාතයට බෙදලා යනවා. එහෙම ගත්තොත් පුතේ මේක උත්තර අපිට B වගේ උත්තරයක් ගන්න පුළුවන්. ඒ නිසා උත්තර අංක 2 කියලා ගන්න පුළුවන්. උත්තර අංක 2 කියලා ගන්න පුළුවන්. උත්තර අංක 2 කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රශ්නාංක 22 ගුවන් විදුලි අන්තරයක් මගින් එහි සිට 1 මීටර දුරකදී 40 ඩෙසිබල් ධ්වනි තීව්‍රතා මට්ටමක් ශක්තියක් නිපදවයි කියලා අපිට කියනවා. පුතේ අපි දන්නවා b ට සමානයි 10 log i බෙදීම i not. අපි දන්න එක සමීකරණයක්. ආයම i සමානයි නේද? ක්ෂමතාවයේ බෙදීම වර්ගඵලය. ඕකත් අපි දන්න සමීකරණය. එහෙනම් මට මෙතනින් ගන්න පුළුවන් පුතේ b ට සමානයි 10 log i වෙනුවට පුතේ මම දානවා p බෙදීම 4i r වර්ග i not කියන සමීකරණය ගන්නවා. ඕක ගන්න. එහෙනම් ඕක අරන් පුතේ අපි යෙදීම් ටිකට යනවා. අපිට කියන පුතේ මීටර් 1ක දුරකදී ධ්වනි තීව්‍රතා මට්ටම 40 ඩෙසිබල් කියලා කියනවා. එහෙනම් 40 සමානයි 10 log p බෙදීම 4i i not වතාවක් එකේ වර්ග. ඔය තමයි එක. ඊළඟට 20 සමානයි 10 log 10 log අපි දන්නවා p බෙදීම 4i i not වතාවක් r වර්ග. ඕක තමයි දෙක. වැඩි පදේ මේකනේ. එකෙන් දෙක අඩු කරද්දි පුතේ මෙයාගෙන් මෙයා අඩු කරද්දි 20 සමානයි 10 log පුතේ ලඝු අඩු කරද්දි අපි ලඝු බෙදනවා. ඔයාලට පැහැදිලි වෙනවා ලඝු බෙදද්දි මෙන්න මේ පදේ p බෙදීම 4i i not වතාවක් 1 වර්ග එකයිනේ. බෙදා දුරට මාරු වෙනවා 4i i not r වර්ග බෙදීම p. මේ පදේට මේ පදේ කැපෙනවා මෙයාට මෙයා කැපෙනවා. එහෙනම් මෙයාට මෙයා කපල ගියාම දෙක සමානයි log r වර්ග කියලා. මේක අයින් කරාම 10 දෙක සමානයි r වර්ග කියලා එනවා උදේ. එහෙනම් r සමානයි උදේ මීටර 10ක් කියලා ගන්න පුළුවන්. r සමානයි මීටර 10ක් කියලා ගන්න පුළුවන්. r මීටර 10ක් වෙන පුතේ උත්තර අංක 3. උත්තර අංක 3. ඊට පස්සේ හරිනේ. ඊට පස්සේ 23 වෙනි ප්‍රශ්නේ. 23 වෙනි ප්‍රශ්නේ බලන්න ගිහලා පුතේ අපිට කියන මෙන්න මෙහෙම දෙනවා. විසිතුන්වෙනි ප්‍රශ්නේ ආර්තාව පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න. ආර්තාවය සම්බන්ධ. right. පුතේ අපි දන්නවා නේද? ආර්තාවයත් එක්ක අපි ගත්තම නිරපේක්ෂ ආර්ද්‍රතාවය කියන්නේ පුතේ අපි දන්නවා වාෂ්ප ස්කන්ධය බෙදීම පරිමාවනේ. ඒක තමයි නිරපේක්ෂ ආර්ද්‍රතාවය කියන්නේ. සාපේක්ෂ ආර්ද්‍රතාවය ක්‍රම කිහිපයකට අපි ලියනවානේ. මොකද්ද? දැන් පවතින වාෂ්ප ස්කන්ධය සංතෘප්ත වාෂ්ප ස්කන්ධයට දරන අනුපාතයේ ප්‍රතිශතය. එහෙම නැත්නම් දැන් පවතින වාෂ්ප පීඩනය සංතෘප්ත වාෂ්ප පීඩනයට දරන අනුපාතයේ ප්‍රතිශතය. නැත්නම් තුෂාරාංකේ පැත්තෙන් ලියනවා. හොඳට තේරුම් ගන්න දෙයි. මෙන්න මෙයා රඳා පවතිනවා ප්‍රධාන සාධක දෙකක් මත. කවුද? උෂ්ණත්වය මතයි පරිමාව මතයි.
සංතෘප්ත ස්කන්ධය. මෙයා රඳා පවතින දේ කවුරු මතද? උෂ්ණත්වය මත. මොකද තමයි සාමාන්‍ය සරලව තේරුම් කරන්න ඕන දෙයක්. හරි. එතකොට තුෂාර අංකයට වඩා අඩු උෂ්ණත්වවලදී සාපේක්ෂාර්ථතාවය නියත වේ. පුතේ තුෂාර අංකයට වඩා උෂ්ණත්වය අඩු කරාම තාපේ ප්‍රැක්ටිකල්ද අපි කියනවනේ කෙලින් මේක. තුෂාර අංකයට වඩා උෂ්ණත්වය අඩු නොකිරීමට වග බලාගත යුතුය. හේතු දන්නවා අපි නේ කියලා. අඩු කරොත් එහෙම පුතේ මොකක් වෙනවද? ජල වාෂ්ප සංතෘප්ත වෙලා ඒ පද්ධතිය සාපේක්ෂාර්ථතාවයේ 100%ම තියෙනවා. එනිසා පුතේ මොකක් වෙනවද? තුෂාර අංකයට අඩු උෂ්ණත්වවලදී සාපේක්ෂාර්ථතාවය නියත වේ. ඔයක හරි. තුෂාර අංගවල අඩු වෙනවා කියලා කියන හැම වෙලාවෙම උපරිම වාෂ්පයේ ස්ථාන දරාගෙන ඉන්නවනේ. පද්ධතිය සන්තුෂ්ටයි කියලා අදහස කියන්නේ. B සාපේක්ෂ ආර්ද්‍රතාවය වැඩි වන විට නිරපේක්ෂ ආර්ද්‍රතාවයේ සම විටම වැඩි වේ. සාපේක්ෂ ආර්ද්‍රතාවය වැඩි කරන්න නිරපේක්ෂ ආර්ද්‍රතාවයේ සම විටම වැඩි වේ කියලා කියනවා. පුතේ තේරුම් කරගන්න හොඳට තේරුම් කරගන්න සාපේක්ෂ ආර්ද්‍රතාවය වැඩි කරනවා කියන්නේ හොඳට තේරුම් ගන්න අදහස. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් මෙන්න මෙහෙම කාමරයක් තියෙනවා. මේකේ ජල වාෂ්ප යම් ප්‍රමාණයක් ඉන්නවා. අපි තුමු ජල වාෂ්ප ප්‍රමාණය ග්‍රෑම් 10යි. මේක සන්තෘප්ත කරන්න ඕන ග්‍රෑම් 40ක් ඕන. තාම මේක සන්තෘප්ත වෙලා නැහැ. මේකනේ සෙල්සියස් එක 30දී. හරි. එතකොට මෙයාගේ උෂ්ණත්වය 20ක් කරා කියලා හිතන්නකෝ. උෂ්ණත්වය 20ක් කරාම සන්තෘප්ත වෙන්න ඕන වාෂ්ප ස්කන්ධයත් වෙනස් වෙන්න ඕන. උෂ්ණත්වය අඩු කරද්දී සන්තෘප්ත කරන වාෂ්ප ස්කන්ධය අඩු වෙනවා. ඒතර මේ පදේ අඩු වෙනකොට RH වැඩි වෙනවා. එතකොට එනවා මොකද? සාපේක්ෂාර්ථය වැඩි වෙන අවස්ථාව කොන තෝරගත්තා. හැබැයි නිරපේක්ෂාර්ථතාවය කියන දැන් වාෂ්ප ස්කන්ධයේ විදිහේ පරිමාණය. දැන් වාෂ්ප ස්කන්ධය තමයි වෙනසක් වෙන්නේ. එහෙනම් වෙනසක් වෙන්නේ කොයි වෙලාවටද? මේක අඩු කරන් ඇවිල්ලා මේ ග්‍රෑම් 10 සන්තෘප්ත වෙන උෂ්ණත්වයට තන අඩු කරොත් ඔන්න එතනින් එහාට පුතේ මේ දින වාෂ්ප ස්කන්ධයත් ඝනීභවණය වෙවි ඒ උචිත සන්තෘප්ත අවස්ථාව හදා ගන්නවා. ඒ නිසා සෑම විටම කියන කතාව ගලපෙන්නේ නැහැ. ග්‍රෑම් 10ත් සන්තෘප්ත වෙන උෂ්ණත්වයට ඇවිල්ලා එතනින් එහාටත් අඩු කරොත් තමයි නියත පවතින අවස්ථාව ගන්න පුළුවන්. එහෙනම් සෑම විටම වැඩි වෙයි කියන කතාව වැරදි. පැහැදිලි දින අදහස නිර්පේක්ෂාර්ථතාවය. නිර්පේක්ෂාර්ථතාවය නියත විට උෂ්ණත්වය වැඩි වීමත් සමග සාපේක්ෂාර්ථය අඩු වෙනවා. දැන් මේ අවස්ථාවේ ගන්න සන්තෘප්ත කරන ග්‍රෑම් 40ක් ඕන. හරිද? දැන් මම මෙයාගේ උෂ්ණත්වය වැඩි කරොත් එහෙම වාෂ්ප අලුතෙන් හැදෙන කවුරුත් නැහැනේ. දැනට තියෙන වාෂ්ප ග්‍රෑම් 10යි. වතුරවත් නැහැ. ද්‍රව තත්ත්වයවත් නැහැ. වාෂ්ප අලුතෙන් හැදෙන්නේ නැහැ කවුරුවත් මේකේ. වාෂ්ප අලුතෙන් හැදෙන්නේ නැත්නම් දැන් ඉන්න වාෂ්ප ස්කන්ධේ වෙනසක් වෙන්න පුළුවන්ද? බෑ. හැබැයි උෂ්ණත්වය වැඩි කරද්දී සන්තෘප්ත වාෂ්ප ස්කන්ධේ වැඩි වෙනවා. එතන මේ පදේ වැඩි වෙනවා කියන්නේ මේ මුළු පදේ අඩු වෙන්න ඕනේ. එහෙනම් සාපේක්ෂාර්ථතාවය අඩු වේ කියලා කියනවා. එහෙනම් මොකද? ඒක හරි. එහෙනම් A හා C සත්‍ය වේ. උත්තරය අංක 3. A හා C සත්‍ය උත්තරය අංක 3. පැහැදිලිද කියන එකයි. ප්‍රශ්නාංක 24. ප්‍රශ්නාංක 24. බලන්න. ප්‍රශ්නාංක 24. විභවමාන පරිපථයේ රූපයේ පෙන්වා ඇත විදුත්කාම බලය ඊවන කෝෂයක් සඳහා සන්තුලිත දිග 120ක් බව සොයා ගන්නා ලදී. මෙම කෝෂය හරහා 4 ඕම් ප්‍රතිරෝධය සමාන්තරගතව සම්බන්ධ කළ විට සන්තුලන දිග 60ක් වේ. කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය හන කොච්චරද කියලා. පුතේවා දන්නවා කෙලින්ම මෙන්න මේ අවස්ථාවේදී E සමානයි අපිට ලියන්න පුළුවන්. E සමානයි k වතාවක් 120. ඒ කොහොමද? ඇයි මේ වෙලාවේ මම පුතේ මේ අර පේපර් එක සාමාන්‍ය විභාගෙදී හදන විදිහටම සාකච්ඡා කිරීම කරන්නේ. සමහර දේවල් විස්තර කිරීම කරනවා. අර රූප ඇඳලා විස්තර කරන්න මදි නිසා මම ලොකු විස්තරයක් කරන්නේ නැහැ මෙතනදී. හොඳයි. මේ අවස්ථාවේ පුතේ මොකක් කරද? ඍජුවම කෝෂය සම්බන්ධ කරලා තියෙන නිසා කෝෂය ඇතුළත තියෙන බාහිර පරිපථයේ ධාරාවක් ගලන්නේ නැහැ. ධාරාවක් ගලන්නේ නැති අවස්ථාවක කෝෂයේ දෙකලවර විභව අන්තරේ කෝෂයේ විදුත්කාම බලයට සමානයි. එහෙනම් E සමානයි k වතාවක් 120. දැන් ප්‍රතිරෝධයක් සමාන්තරගතව ගැහුවම බාහිර පරිපථය තුල ධාරාවක් ගලනවා. එතකොට කෝෂයේ දෙපැත්තේ විභව අන්තරය VAB කියලා අපි ගත්තොත් එහෙම එයා සමානයි k වතාවක් නේද? කොච්චරද අපිට කියන්නේ දිග? k වතාවක් 60යි කියලා අපි දන්නවා. කෝෂයේ දෙපැත්තේ විභව අන්තරය කියන බාහිර ප්‍රතිරෝධයේ විභව අන්තරයනේ. k වතාවක් 60. බාහිර ප්‍රතිරෝධය තමයි පෙන්වන්නේ. ඕම් 4ක ප්‍රතිරෝධය සම්බන්ධ කරනවා. මෙයා 4යි කියලා කියනවා.
එතකොට මට බාහිර පරිදි දැන් මෙහෙමනේ තියෙන්නේ කෝෂය ඔහම තියෙනවා. මෙතන ඕම් 4ක් ගෙහුවා. දැන් බැලන්ස් කරන්නේ මේ දෙපැත්ත විභවාන්තරේන මෙයාගේ විභවාන්තරය තමයි. එහෙනම් දැන් පරිපතය කරන ධාරා මට ලියන්න පුළුවන් E සමානයි I වතාවක් R ධන අභ්‍යන්තර ප්‍රතිරෝධය. එහෙනම් මට I යුක්ත කරන්න පුළුවන් E බෙදීම R ධන R කියලා. එහෙනම් අපි ගන්න පුතේ E බෙදීම R ධන R වතාවක් R සමානයි K වතාවක් 60. E කියන්නේ කවුද? K වතාවක් 120. එහෙනම් K වතාවක් 120 වතාවක් 4. අය 4 කියන සම්බන්ධ රූපයක් නානේ. 4 ධන R සමානයි K වතාවක් 60යි. K 60ට K 60 දෙකක් වෙනවා. එතන 8ක් වෙනවා. එහෙනම් 8 සමානයි 4 ධන R. එහෙනම් R සමානයි 4යි ඕම් කියලා ගන්නවා. R සමානයි 4යි ඕම් කියලා. right. එහෙනම් උත්තරේ කොච්චරද? උත්තරේ අංක 3 විතර ගන්න පුළුවන්. උත්තරේ අංක 3. ප්‍රශ්න අංක 25. ප්‍රශ්න අංක 25. යාන්ත්‍රික තරංග ප්‍රචාරණය පිළිබඳව පහසුනම් ප්‍රකාශනයේ සත්‍ය වන්නේ කුමක්ද? ඔතේ හොඳට තේරුම් කරගන්න මේකේ අහන්නේ යාන්ත්‍රික තරංග සම්බන්ධයෙන්. හරි? තරංග සම්බන්ධයෙන් ගත්තොත් විද්‍යුත් චුම්බක තීරයක් මේ යාන්ත්‍රික කියන දෙකම සලකනවා. මෙතන අපෙන් අහන්නේ යාන්ත්‍රික තරංග සම්බන්ධව විතරයි. ඒතර විද්‍යුත් චුම්බක තරංග පැත්තෙන් කියන්න බෑ උත්තර මෙතන. ඒක තමයි මේකේ තර්කය. තීරයක් තරංග ද්‍රව මධ්‍යවලින් ප්‍රචාරණය කළ නොහැක. වැරදිනේ. නේද? ජල පෘෂ්ඨයක් මත ඇතිවන තීරයක් තරංග. අපි කෙලින්ම කරන්නේ එයා ගැනනේ. එහෙනම් ඒක වැරදි. අන්වෑම තරංග ඝනද්‍රව්‍ය තුලින් පමණක් ප්‍රචාරණය කළ හැක. අන්වෑම තරංග ඝනද්‍රව්‍ය තුලින් විතරද ප්‍රචාරණය කරන්න පුළුවන්. ඒතර වාතය තුල අන්වෑම තරංග යන්නේ නැද්ද? ධ්වනි අන්වෑම තරංග විතර වාතය යන්නේ නැද්ද? එහෙනම් ඒක වැරදි. අන්වෑම තරංග රික්තයක් තුලින් ප්‍රචාරණය කළ හැකිය. අන්වෑම තරංග රික්තයක් තුලින් ප්‍රචාරණය කළ හැකිය. අන්වායාම තරංග රික්තයක් තුලින් උනත් ප්‍රචාරණය වෙන්න පුළුවන් කියලා කියනවා. හරි අපෙන් අහන්නේ මොකද? සත්‍ය වන්නේ කොහොමද කියලා අපෙන් අහන්නේ. හරි හරියම වෙන්නේ මොකද කියලා අපෙන් අහන්නේ. අන්වෑම තරංග රික්තයක් තුලින් ප්‍රචාරණය කළ හැකියි. හරි දැන් ඔයා දන්නවා අපි වස්තුවක් ගත්තොත් එහෙම අන්වෑම තරංගයක් අපි සැලකුවොත් එහෙම අන්වෑම තරංග රික්තයක් වලින් උනත් ප්‍රචාරණය වෙන්න පුළුවන් කියලා අපිට කියනවා. වෙන්න පුළුවන්. ඔයා දන්නවා යාන්ත්‍රික තරංග කියලා කියන්නේ ප්‍රචාරණය වීම සඳහා මාධ්‍යයක් අත්‍යවශ්‍යයි. ඒතර මාධ්‍යයක් අත්‍යවශ්‍යයි කියලා කිව්වට පස්සේ අන්වෑම තරංග රික්තයක් වලින් ප්‍රචාරණය කළ හැකියි කතාව හරියද? නෑ ඒක වැරදි. අපෙන් අහන්නේ යාන්ත්‍රික තරංග සම්බන්ධයෙන් අහන්නේ. ඒක වැරදි. ඊට පස්සේ තීරයක් තරංග වායුන් තුලින් ප්‍රචාරණය කළ නොහැක. තීරයක් තරංග වායුන් තුලින් ප්‍රචාරණය කළ නොහැක. හරිද? අපිට කියන එක ප්‍රචාරණය වායුන් තුලින් ප්‍රචාරණය කළ නොහැක කියලා කියනවා. වායුන් තුලින් ප්‍රචාරණය කළ නොහැක. හරිද ඒ කතාව? තීරයක් තරංග වායුන් තුලින් ප්‍රචාරණය කළ නොහැක. දැන් මතක් වෙනවා එහෙම ගත්තට පස්සේ ධ්වනිය ගත්තොත් වාතය තුල යන්නේ අන්වෑම තරංග විදියට. හරිද? එතන ඇදිතන්තු තුල තීරයක් තරංග යනවා. ඉතින් ඇදිතන්තු තුල තීරයක් තරංග එනවනේ. ඔය ඇදිතන්තුනේ ගණනේ. මේක තමයි වායුන් තුල. වායුන් තුල කියද්දි උඩට මතකයි ඉතින් විද්‍යුත් චුම්බක තරංග මතක් වෙනවා. විද්‍යුත් චුම්බක තරංග තීරයක් තරංගනේ. එයා වායු තුල යනවනේ. බැහැනේ පුතේ තරංග. අපිට කියන්නේ යාන්ත්‍රික තරංග සම්බන්ධයෙන් කියලා අපෙන් අහන්නේ. නැත්නම් යාන්ත්‍රික තරංග සම්බන්ධයෙන් පුතේ මොකක් වෙනවද? උත්තරාංක 4 හරියනවා. උත්තරාංක 4 හරියනවා. නම් 25 උත්තරාංක 4. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපිට මතක් වෙන එකපාරටම තීරයක් ඉතින් හරියට විද්‍යුත් චුම්බක තරංග තීරයක් තරංග රික්තය තුලින් යන වාතය තුලත් එනවනේ ඉතින්. මෙයාට යන්න පුළුවන්. අන්න ඔක තමයි මතක් වෙන්නේ. පැහැදිලිද කියලා අදහස. එනස උත්තරාංක 4. right 26 හරි පෘථිවිය වටා 26 ප්‍රශ්නේ පෘථිවිය වටා වෘත්තාකාර කක්ෂයක චන්ද්‍රිකාවක් ගමන් කරයි. පෘථිවි පෘෂ්ඨයේ සිට උස h සමග චන්ද්‍රිකාවේ සම්පූර්ණ ශක්තිය E විචලනය වඩාත්ම හොඳින් නිරූපණය කරන්නේ. පුතේ අපි දන්නවා පෘථිවි අරය මේක නම් පෘථිවි පෘෂ්ඨයේ ඉඳලා උස h නම් මෙන්න මෙතන චන්ද්‍රිකාවක් තියෙනවා නම් චන්ද්‍රිකාව සතු මුළු ශක්තිය එන්නේ E සමානයි භාගයයි mv වර්ග ධන ඍණ gmm බෙදීම r ධන h බවට පත් වෙනවා. පැහැදිලිද කියලා අදහස. ඕකනේ තියෙන්නේ. හොඳට තේරුම් කරගන්න. එතකොට E සමානයි උදේ r වැදගත්. m බෙදීම 2යි මට v ලියන්න පුළුවන්. ඔයා දන්න මේ පාදේ v අපි කොහොමද ලියන්නේ? gmm බෙදීම r ධන hk වර්ගය සමානයි mv වර්ග බෙදීම r ධන h.
එක පදයක් කැපෙනවා. මෙයාට මෙයා කැපෙනවා. එහෙනම් v කියන්නේ කොහොමද පුතේ? gm බෙදීම r ධන h. එහෙනම් gm බෙදීම r ධන h. ඍණ gmm බෙදීම r ධන h. එහෙනම් e සමානයි පුතේ. මෙයා දෙකෙන් ගුණ කරාම ඍණ gmm බෙදීම r ධන h බවට පත් වෙනවා. එහෙනම් ඍණ එහෙනම් ශක්තිය ඍණ පැත්තේ ඇදෙන්න ඕන. එහෙනම් ඍණ පැත්තේ ඇදෙනවා කියන්නේ උත්තරාංක 5 සහ 4 අයින් කරන්න පුළුවන්. 1 2 3 විතරයි දෙන්නේ. ඔයා දන්නවා මේකේ ඉඳන් ඈතට යන්න දුර වැඩි වෙන්න මෙන්න මේ මුළු පදය අඩු වෙනවා. හැබැයි ඍණ තියෙන්නේ. ඍණ පදය අඩු වෙනවා කියන්නේ ඍණ පද අඩු වෙනවා කියන්නේ එයා එන්න මොකක් වෙනවද? වැඩි වෙන අවස්ථාවට එන්න ඕන. h බිඳුවක් වෙද්දි මේ පදේ බිඳුවක් වෙනවා කියන බලන්න. h බිඳුවක් වෙන අවස්ථාවේ මෙතනදී අපි ගත්තොත් එහෙනම් h බිඳුවක් වෙනවා කියන්නේ මෙතන ඉන්න r විතරයි. පැහැදිලිද? එහෙනම් h බිඳුවක් වෙන අවස්ථාවේදී ශක්තියක් තියෙනවා. පැහැදිලි? තීලා h එක ටික ටික වැඩි වෙන්න මොකක් වෙනද? මේ මුළු පදේ අඩු වෙනවා. මේ ඍණ පදයට එක්ක තියෙනවා. එහෙනම් උදේ ප්‍රස්තාර අපි කොහොමද දින්නේ? මෙයා දැන් හිතන්න මේක මෙයා උපරිමයටම ගියා. අනන්තයට ගියා. මෙයා උපරිමයටම ගියාම මේ මුළු පදේ බිඳුවක් වෙන්නත්. බිඳුව කියන්නේ මෙන්න මේ අක්ෂරෙ කිට්ටු වෙන්න ඕන. එහෙනම් එහෙම ප්‍රස්තාරයක් තියෙන උදේ උත්තර අංක 1 විතරයි. උත්තර අංක 1 විතරයි. එහෙනම් 26 උත්තර අංක 1. සරලව තේරුම් කරන් දෙන ප්‍රශ්න තියෙනවා. රයිට්. 27 බලන්න. 27 ප්‍රශ්න. රූපයේ දැක්වෙන පරිදි තඹ තැටියක් පතුලේ අලවා ඇති ලී කුට්ටියක් බීකරෙන් ජලයේ පාවේ කියලා කියනවා. ලී කුට්ටියක් පාවෙනවා කියලා අපිට කියනවා. H1 හා H2 සව රූපයේ පෙන්වන ඇත කියලා කියනවා. ටික වෙලාවට පසු තැටිය ගැලවී ජලයට වැටේ. ඉන්පසු මොකද අහන අපෙන් වෙන්නේ? ඔයා දන්නවා පුතේ සරල දෙයනේ. දැන් අර තැටිය ගත්තම ඒක අර පතුලේ ඇලිලානේ තියෙන්නේ. එතකොට ඇලිලා තියෙද්දී අර වස්තුව දැන් මම මෙහෙම නිකන් හිතන්නකෝ ඔයා. ඔයා මෙහෙම හිතන්නකෝ හරිද? ඔයා දැන් වතුරේ ගිල්ල තියෙනවා. හරිද? ඔයාට සම්බන්ධ කරන කළු ගලක්. හරි අකඩ වස්තුවක් සම්බන්ධ කරාම ඔයා ගිලෙන උස වැඩි වෙනවද අඩු වෙනවද? ඔයා තා වැඩිපුර ගිලෙනවනේ. ඒතර ඒ ගල ඒ තන්තුව කැපුවොත් මොකක් වෙනවද? ආයෙව උඩ රිස්සෙන්න ඕන. එහෙනම් අර තඹ තැටිය හයි කරලා තියෙන නිසා අර පෙට්ටිය වැඩිපුර ගිල්ල තියෙන්නේ. එහෙනම් ඒක තැටිය ගැලවුණාන් පස්සේ මොකක් වෙනවද? ගිලෙන උස අඩු වෙන්න ඕන. මේ හදන්න එපා හිතන්න විතර හරි. එහෙනම් H1 අඩු වෙන්න ඕන. එහෙනම් H1 අඩු වෙන්න ඕන කියලා කියනවා. එහෙනම් 2 වැරදි 3 වැරදි 5 වැරදි. එහෙනම් ඉතිරි වෙන්නේ 2 3 ඒ කියන්නේ 1 සහ 4 විතරයි ඉතිරි වෙන්නේ. ඊට පස්සේ පුතේ මොකද්ද කියන්නේ ඔතන? H2 කියන්නේ දැන් ওই වස්තුව කොහොමද ඉති විස්ථාපිත පරිමාව. දැන් විස්ථාපිත පරිමාව ගත්තම මුල් තැටිය අර වස්තුවට සම්බන්ධ වෙලා තියෙදි මොකද වෙනවද කියන්නකෝ. වස්තුවේ බරයි තැටියේ බරටයි තමයි උඩුකුරු දරපම දෙන්නේ. වස්තුවේ බරයි තැටියේ බරයි දෙකේම එකතුව සමානයි. උතනින් උඩ බදින දෙන u උඩුකුරු දරපම. ඒ කියන්නේ උඩුකුරු දරපම විස්ථාපිත තරල පරිමාව. දැන් තැටිය ගැලවුණ පස්සේ අර වස්තුව විතරනේ පාවෙන්නේ. තැටිය පතුලේ ගිහලා වදිනවනේ. පැහැදිලිද? එතකොට දැන් උඩුකුරු දරපම දෙන්නේ තැටියට විතරයි. මේ වස්තුවට විතරයි. තැටියට උඩුකුරු දරපමක් හම්බෙන්නේ නැහැ. දැන් තැටිය නිසා පුතේ මොකක් වෙනවද? තැටියේ පරිමාවට සමාන ද්‍රව පරිමාවක් උඩ ඉස්සෙන්න ඕන. ඒතර කලින් විස්ථාපනය කරේ තැටියේ බරට ජලය. දැන් විස්ථාපනය කරන්නේ පරිමාවට. එහෙනම් වැඩි ප්‍රමාණයක් විස්ථාපනය කරන්නේ බරට දෙන අවස්ථාවේදී. ඔක අපි කතා කරන්නේ මේ කාසියක් දාලා දෙන කාසිය වතුරට දෙමරස් මොකක් වෙනවද කියලා. එහෙනම් මොකක් වෙනවද? කලින් විස්ථාපනය කරේ බරට ප්‍රමාණයක්. දැන් විස්ථාපනය කරන ලෝකෝට්ටිය පරිමාණ සමාන ප්‍රමාණය. ඒ නිසා පුතේ මොකක් වෙනවද? උස අඩු වෙන්න ඕන. එහෙනම් H1 සහ H2 කියන දෙකම අඩු වෙයි. උත්තරය අංක 4. උත්තරය අංක 4. 28. නාමිදුර 10ක් වන උත්තල කාචයක ප්‍රධාන අක්ෂය මත වස්තුවක් ලැබුව විට කාචය මගින් වස්තුවේ ප්‍රමාණයට සමාන ප්‍රතිබිම්බයක් සාදයි. හදන්න තියෙන ලොකු දෙයක් නැහැ ඒක නම්. ඉතින් මෙහෙම උත්තල කාචයක් තියෙනවා. මෙයාගේ නාභිය 10 සෙන්ටිමීටර නම් සමාන ප්‍රමාණයක් හදනවා කියන මෙයා 2f වල තියනවා. 2f වල තිබුණ හැදෙන්නේ.
කාචේ වෙනත් උත්තර කාචයකින් ප්‍රතිස්ථාපනය කළොත් සෑදෙන ප්‍රතිබිම්බය උඩුකුරු වේ. වෙන එක්කෙනෙක් මෙතන ගෙන දැම්මොත් ප්‍රතිබිම්බය උඩුකුරු වෙනවා කියලා කියනවා. ප්‍රතිබිම්බය උඩුකුරු වෙන්න නම් අලුත් කාචේ නාභියට ඇතුලෙන් තමයි වස්තුව තියන්නේ. මේ දුර 20යි. අලුත් කාචේ නාභියට ඇතුලෙන් තමයි වස්තුව තියෙන්නේ. රයිට්. අපෙන් අහනවා දෙවන කාචේ නාභිය F2 නම් කුමක් සත්‍යද? මොකක්ද වෙනවද? F2 එක විශාල වෙනවනේ 20ට වඩා. ඒක හදන්න දෙයක් නැහැ. එහෙනම් උත්තරය අංක 5. උත්තරය අංක 5. හරිම ලේසි ප්‍රශ්නයක් ඒකම. කාච වලින් ආපු ලේසිම ප්‍රශ්නයක්. රයිට්. 29. කාච වලින් ආපු අතිශය ලේසිම ප්‍රශ්නයක් ඕක. 29. රූපේ දැක්කන පරිබසරණ සලකා බලන්න. 18 වෝල්ට් බැටරියට අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නොමැත. 6 ඕම් ප්‍රතිරෝධය හරහා විභව බැස්ම කොපමණද කියලා අපිට කියන්න. නේ. එතකොට අපි දන්නවා පුතේ මේ බලන්න 18යි වෝල්ට්. මෙතන තියෙනවා 4යි ඕම්. මෙතන තියෙනවා 3යි ඕම්. මෙතන තියෙනවා 3යි ඕම් එකයි 4යි ඕම් එකයි. මෙතන 6යි ඕම් එකක් තියෙනවා. 6යි ඕම් 3යි ඕම් 4යි ඕම්. අපෙන් අහනවා 6යි ඕම් මෙන්න මෙයාගේ විභව බැස්ම අහන කොච්චරද කියලා. මම මෙහෙම කරනවා බලන්න. අපි එතකොට අංකල හදමු මේ දෙක සමාන්තරගතයිනේ. එතකොට එතන සමකය කොච්චරක් දෙන්නේ? 2යි. ගුණිතය බෙදීම එකතුව. A 2යි මේ 4යි ශ්‍රේණිගත මේ ශ්‍රේණිගතයි. එතකොට 6යි. මෙතන 6යි මෙතන 3යි. දැන් හිතන්න මේකම නේ තියෙන්නේ. මෙතන 6යි මෙතන 3යි තියෙන්නේ. එතකොට මෙතන 6යි මෙතන 3ක් කියලා කියන්නේ එතන සම කියනවා කොච්චරද 2ක් කියලා. නේ. ඒ කියන්නේ මෙහෙම රූපයක් නේ දැන්. එතකොට මෙහෙම රූපයක් එනවා දැන් ඔයාලට. මෙතන 18යි වෝල්ට් තියෙනවා. මෙතන ඕම් 4ක් තියෙනවා. හරි. මෙතන එනවා 6ක්, මෙතන එනවා 3ක්. එතන අපිට එනවා උතන කොච්චරද? 2යි ඕම් එකක් එනවා උතන. තේරුණාද බලන්න පොඩ්ඩක් 2යි ඕම් එකක් විදිහ. මෙතන 2යි, මෙතන 4යි, 6යි. මෙතන 6යි, මෙතන 3යි කියන්නේ එතන සමකය දෙකක් කියලා. සමාන්තරයි. එතකොට මේ වෝල්ට් 18 බෙදෙන්න ඕන පුතේ 4 සහ 2ට. එහෙනම් අනුපාතය කොච්චරද? 2ට 1යි. මුළු ප්‍රමාණය 18ක් නම් 18න් 3න් එකක් හම්බෙන්න ඕන මෙයාට. 18න් 3න් එකක් කියන්නේ කොච්චරද පුතේ? මෙතනට හම්බෙන්න ඕන 6 වෝල්ට් ප්‍රමාණය. ඒ කියන්නේ මෙතනට හම්බෙනවා පුතේ. මෙතන බිඳුව කියලා ගත්තොත් මෙතන ධන 6ක් වෙනවා. ඒතර මෙතනත් ධන 6යි. ඒතර මෙතන බිඳුවයි. දැන් ඔයාලා දන්නවා මෙතනට හම්බෙන විභවාන්තරය මෙයාට සයින් දැන් හම්බෙන්නේ 3ටවත් 6ටවත් නෙමෙයි. මේ දෙකේ තනි පදයට හම්බෙන්නේ. සමකයට. එහෙනම් 6ට හම්බෙන ප්‍රමාණය කියන්නේ මේ දෙකේ සමකයට හම්බෙන. මේ දෙකේ සමකය කොච්චරද පුතේ? මේ දෙකේ සමකය කොච්චරද දෙන්නේ? 2යි ඕම් කියලා දෙන්නේ. සමකය 2යි. සමකය 2යි ඕම් නේ. එහෙනම් දැන් මෙතන 6ක් තියෙනවා මෙතන බිඳුවක් තියෙනවා. ඒක මේකට බෙදෙන්න ඕනේ. එහෙනම් කොච්චර අනුපාතද? 1ට 2ක් වෙන බෙදෙන්නේ. 6ක් තියෙන තැනින් 3ට බෙදලා ඒකෙන් එකක් මෙයාට දෙන්න ඕනේ. එහෙනම් 6 3ට බෙදුවම 2යි. දෙකේ එකක් මෙයාට දුන්නම 2යි වෝල්ට් ප්‍රමාණයක් හම්බෙන්න ඕනේ. එහෙනම් 2යි වෝල්ට් ප්‍රමාණයක් කියන්නේ කොච්චරද? අපිට උත්තරේ ගන්න පුළුවන්. උත්තරාංක 1. 29 උත්තරාංක 1. ප්‍රශ්නාංක 30. ප්‍රශ්නාංක 30 බලන්න. ප්‍රශ්නාංක 30. සිලින්ඩරාකාර ටැංකියක අභ්‍යන්තර හරස්කල වර්ගඵල 1 වර්ග මීටර වේ. එයින් ජලය පිරී ඇති අතර රූපයේ දැක්වෙන පරිදි ඝර්ෂණ රහිත පෘෂ්ඨණයක් එහි මුළු ජල පෘෂ්ඨම ආවරණය කරයි. ඉහළ සිට පෘෂ්ඨණය මත ඒකාකාර ව්‍යාප්ත වූ 2500ක බලයක් යොදනු ලැබේ කියලා අපිට කියනවා. ජල මට්ටමේ උස මීටර 2ක් නම් පිටවන වේගය කොච්චරද කියලා අපෙන් අහනවා. මෙතනින් වතුර පිටවන වේගය කොච්චරද කියලා අපෙන් අහනවා. එහෙනම් උදේ අපි දානවා ආගේ මෙහෙමනේ දැන් තියෙන ටැංකිය. ටැංකිය දින හොම. මෙතන යන වේගය අහන්න. එහෙනම් මම ගන්නවා මෙතන A සහ මෙතන B කියලා ගන්න. එහෙනම් මම A හා B වලට බර්නූලි දානවා. A හා B වලට. A වල පුතේ කොච්චරද පීඩනය? 5 ධන. අර 2500ක් තියෙනනේ. 2500 බෙදීම 1. ඔය දෙන පීඩනය. P ධන. භාගයේ රෝ V වර්ග පදයක් නැහැ. විශාල වර්ග බලයක් තියෙන වර්ග මීටර එකක් තියෙන්නේ.
එතන විභව ශක්තිය කොච්චරද? මීටර 0.2ක්. එහෙනම් h rho g. h rho g සමානයි. මෙතන ඉවත්තර දැනගත්තොත් එහෙම එතන පීඩනය 5. එතන විභව ශක්තියක් නැහැ. චාලක ශක්තියක් ගත්තොත් කොච්චරද තියෙන්නේ පුතේ? නේද? ඒකක පරිමාව චාලක ශක්තිය භාගයයි rho v වර්ග වෙනවා. වැඩේ කොට එනවා. 5 ට 5 කැපෙනවා. මෙතන 2500 ධන මෙයාට මෙයා ගියාම 2යි. ඒතර 2000 සමානයි. මෙතන 500යි v වර්ග වෙනවා. ඒතර මෙතන 4500 සමානයි. 500යි v වර්ග වෙනවා. එහෙනම් 9 සමානයි v වර්ග. v සමානයි 3යි ms ඍණ එකක් බවටපත් වෙනවා. v සමානයි 3යි ms ඍණ එකක් බවටපත් වෙනවා. එහෙනම් උත්තරේ අංක 5. උත්තරේ අංක 5. මොකද වැඩි? එහෙනම් පුතේ අපි ඔය සාකච්ඡා කරගත්ත MCQ 20 30 දක්වා ප්‍රශ්න ටික ඊළඟ වීඩියෝ එකේ අපි ඊළඟ ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝත් එක්ක සම්බන්ධ වෙමු. ඒක පොඩ්ඩක් ෂෝට් කරලා විනාඩි 5 වගේ අපි අරගෙන ප්‍රශ්න 5 වගේ අරන් අපි සාකච්ඡා කරලා දාමු. එහෙනම් අදට ඔය කොටස් ටික ඔච්චරයි පුතේ. ඔයාලා හැමෝටම උත්සරණයි. අයිබෝන්.